මහත්තයා ඊ අක්කරි දෙන්න මහත්තයා ඊ අක්කරි දෙන්න මහත්තයා පින් සිද්ධ වේවා මහත්තයා දවස් දෙක තුනකින් කාලා බීලා නැහැ මහත්තයා එහෙම කරන්න හොඳ නැහැ වෙලාවට කාලා බීලා එහෙම ඉන්න ඕනේ හොඳේ එතකොට මහත්තයා එහෙම කාලා බීලාද ඊයේ රෑ නම් කොහම හරි කෑවා හැබැයි කාලා බොන්න තමයි බැරි වුනේ ඇයි මහත්තයා පොයේ හින්දා දවස් දෙකක් බාර් වහලානේ අනේ මහත්තයෝ කණ්ඩ කීයක් හරි රුපියල් 5ක් හරි 10ක් හරි දීලා යන්නකෝ සල්ලි කන්න හොඳ නැහැ මිනිස්සුયો නිකන් නැති ලෙඩ හදාගන්න එපා නිකන් හරි හිතන ඔය රුපියල් 5 ගිහලා උගුරු හිරුණොත් මොකද වෙන්නේ කියලා ගොඩක් දුරින් ඉඳන් ඇවිදගෙන ආවේ මහත්තයෝ හරිම අමාරුත් අයියෝ අර අතින් චුට්ටක් ගිහලා වාඩි වෙනවද මහත්තයා හිඟන්නෙක් මහත්තයා මනුස්සකමට කතා කරම් හිඟන්න කියන්න එපා ඔබ හිතුවද මට සල්ලි නැහැ කියලා මේ බලපන් පර්ස් එකේ 95ක් තියෙනවා නෑ මහත්තයා මං හිඟන්නෙක් මහත්තයා දැන් ඒකට මම මොකද්ද කරන්න ඕනි නෑ මහත්තයා මං යන්නම් මහත්තයා මේ සයිඩ් මිරර් එක මිනිහෙක්ගේ ඇඟේ වැදුනොත් මොකද වෙන්නේ? තුවාල වෙනවා. මේ හැන්ඩල් එක දිග වැඩි. ඒකත් කොට කරන්න ඕනේ. මේ සිග්නල් ලයිට් එළියට පැනලා වැඩි. කොට කරන්න. ෆුට් ට්‍රැක් එකට කකුල වැදුනොත් මොනවද වෙන්නේ? තුවාල වෙනවා. සයිලන්සරේ කකුල වැදුනොත් පොඩ්ඩක් තලා ගන්න. සර් ඒවා මං හදපුවා නෙවෙයිනේ. කම්පැනියෙන් හදපුවානේ. ඒවා මට අදාළ නෑ. මේක ක්ලීන් ශ්‍රී ලංකා කරන්න යන්නේ. ඒ නිසා අපි කියන දේ කරන්න නැත්තම් මම මේක උසාවි දාන්න. සර් ඉතින් ඒකට මම මොනව කරන්නද? කම්පැනියෙන් එන විදිහට මේක තියෙන්නේ. හරි. එහෙනම් මෙහෙම කරමු. මම ඔයාට විරුද්ධව නඩුවක් දානවා. ඔයා මට විරුද්ධව නඩුවක් දාන්න. මම කම්පැනියට විරුද්ධව නඩුවක් දානවා. කම්පැනිය රජයට විරුද්ධව නඩුවක් දායි. එතකොට මොකද වෙන්නේ? නඩු තාම්දුරුවන්ගේ බඩු තාම්දුරුවන්ගේ. ඔයාට ප්‍රශ්නිකුත් නෑ මට ප්‍රශ්නිකුත් නෑ. ක්ලීන් ශ්‍රී ලංකා. පොලිසිය දැන් මේකේ 3 දෙනෙක් ආවනේ. ඔව් සර් නෑ සර් නෑ. කෝ අනිත් එක? එයා බැස්සා කට නෑ සර් අපි දෙන්න විතරයි ආවේ. බීලා නේද ඉන්නේ? අම්මට එපා කියද්දි උදේට ඒකක් හදලා දුන්නා සර් ඒකේ විලා ගෙදරින් බැස්සා විතරයි මුන් ටික බාර කරලා දැන් ගියා අද බොමු කියලා නෑ බොරු කියන්නේ සර්. ඔව් සර් මු බොරු කියන්නේ මොකද්ද බොරුව? ඒක මුගෙන් තමයි අහන්න වෙන්නේ මන් දන්න බොරුවක් නෑ. එහෙනම් දැන් කිව්වේ මොනවා කියලාද? බොරු කියන්නේ කියලා? මම නෙමෙයි මූ. ඒක තමයි මූ එක්ස්කියුස් මේ ටවුන් එකට යන්නේ මේ පාරෙන්ද ටවුන් එකටද? මෙතනින් ඉස්සරහට ගියාම දකුණු පැත්තට පාරක් තියෙනවා. ඊට එහා පැත්තේ තියෙනවා කච්චේරිය. කච්චේරිය ගාවෙන් දකුණු පැත්තේ පාර තියෙනවා පොලිසිය. එතනට ටවුන් එකෙන් බහිනවා කෙසේ වෙතත් මුගේ කට නිසා නම් බඩු නම් බැස්සා. ඒ කියන්නේ බීලානේ. ඔව් සර් නෑ සර්. අයියෝ නෑ සර් පොඩ්ඩක් ඉන්නවා. දැන් තමුන් වෙනමාව කිව්වනම් ඇයි දැන් නෑ කිව්වේ? අයියෝ ඕකේ වුණානේ ඒ කරේ ඔබ කවුද? ඇයි උඹට බඩුද මේ ජකාබන් සාමාත්‍ය ඇත්තටම 3 දෙනෙක් ආවා කියලා දැක්කද? ඔව් බං. මං දැක්කනේ 3 දෙනෙක් එනවා. ආ? දැන් තමුන් නේද බයික් එකේ නෑ ආවේ? සර් මම පයින් ආවේ. මම තමයි බයික් එකේ ආවේ නෑ මට හොඳටම සුවර්. මූ තමයි බයික් එකේ ආවේ. මාත් කන්ෆියුස් වුණා. මේ තමුන් සංසුන් වෙන බල මැජික් එකක්වත් කරනවද දැන්? මේ තමුසේ නේද දැන් හිටගෙන හිටියේ? මොනවා සර් වෙලා තියෙන්නේ? එවෙලේ කියනවා බයික් එකේ ඉඳගෙන නේද හිටියේ කියලා. දැන් කියනවා හිටගෙන නේද හිටියේ කියලා. දැන් අපිද බීලා ඉන්නේ සර්ලාද මොකක්? ඒ කියන්නේ උඹලා බීලා කියලා පිළිගන්නවනේ. ඔව් පිළිගන්නවා අපි කොහොමත් සර්ලා පොලිස් මහත්තුරු විදිහට පිළිගන්නවා ඒකේ කිසි වෙනසක් නැහැ මගේ ඔළුවත් විකාර වෙලා තියෙන්නේ. මේක අහගන්නවා. අපේ කට ගහනවට නෙවෙයි තමුසලාට බීලා බයිසිකල් පදින්න එපා කියන්නේ. නිකන් හිතනවා බලන්න. ඔය තමුසලා සිහිය නැතුව බයිසිකලේ ගිහිල්ලා කවුරු හරි මිනිස්සෙක් මේ බයිසිකලේ හැප්පිලා මැරුණාන් එහෙම මොකද්ද වෙන්නේ? හිරේ ලගින්න වෙනව නේද? ඊට පස්සේ ජීවිත කාලෙම භාගයක් හිරේ. ලයිසන් ඉන්ෂුරන්ස් නැතුව ආවනම් අමතකුණා කියලා හරි කියන්න පුළුවන්. බීලා වාහනේ කෙනවා කියන්නේ දැන කරන වරද. ඒක නිසා කවදාවත් දැන නම් වැරදි කරන්න එපා. අඩ්ඩා එතකොට මේකේ ලයිසන් ඉන්ෂුරන්ස් එහෙම නැහනේ
නැත්ත ඕව ඉතින් බයික් එකක් හොරගම් කරද්දී අයිතිකාරයාගෙන් ඕවා ඉන්න බෑනේ. මොකක් උසෝ බයිකයක්ද? උඹලට අද අල්ලපන් කුරුලෑ සහ කුරුලෑ කැලල් සඳහා ප්‍රතිකාර සියලුම ලේස ට්‍රීට්මන්ට් මෙලස්මා ට්‍රීට්මන්ට් රෙඩ් ලිෆ්ටින් බොටොක්ස් ට්‍රීට්මන්ට් කොලජන් ඩ්‍රිප්ස් ෆැට් ඩිසොල්වින් ට්‍රීට්මන්ට්ස් ඇතුළු තවත් බොහෝ ප්‍රතිකාර ග්ලමෝරා දැන් බදුල්ලේදී කොහෙද මේ මහත්තුරු දෙන්න යන්නේ සර් ක්ලීන් ශ්‍රී ලංකා සර්. පොඩ්ඩක් පැහැදිලි කරනවා සර් මේ රයිස් කුකර් එකේ ෆෑන් එක ඩේසි ආච්චිලා ගෙදර තිබ්බේ. මේවා හින්දා කරන්ට් බිලක් නගිනවනේ සර්. ඒ හින්දා අපි ගෙවල් වලට ගිහින් මේවා ක්ලීන් කරලා දෙනවා සර්. ක්ලීන් ශ්‍රී ලංකානේ සර්. හොඳයි. ක්ලීන් ශ්‍රී ලංකානේ. එහෙනම් අපි යන්නම් සර්. කමන්න මහත්තයා පිණිසු දෙනෙක් යනවා දැක්කද? ෆෑන් එක්කුවේ රයිස් කුකර් එක්කුවේ අරගෙන ශ්‍රී ලංකාවේ කට්ටිය නේද උන් හොරු දෙන්නේ. ඈ මන්ත්‍රීතුමා මොකද පයින්? පයින් යන්න වැඩ සිද්ධ කරානේ. ඒ කවුද? ඔයාලා එකතු වෙලා පත් කරගත්ත මහයන්තුලා ටික තමයි. එයාලා මැරලා ගොඩක් කල්නේ. මං විතර නිතුරුලා ඉන්නේ. මැරිලා? ඔව්. අපේ ආච්චි සීයා ගැන නේද කියන්නේ? මං උන්දලා ගැන නෙවෙයි කියන්නේ. ආයෙ මට මතක් වෙනවනේ. අපේ ආච්චි සීයා ගැනද? ශාන්ත මේ මම පයින් යන්නේ බං. මගේ වාහනේ පොලිසියෙන් අරන් ගියා බං. මාත් දැන් දවස් දෙක තුනක් විතර බලා හිටියේ. වාහනේ අවුලක් නේද? සර්විස් එකටවත් අරන් ගියාද? සර්විස් එකට නෙමෙයි බං. වාහනේ කෑලි වැඩි කිව්වනේ. එතකොට මන්ත්‍රීතුමාගේ නෝනා කොහෙද හිටියේ? එයත් වාහනේ ඇතුළෙම තමයි හිටියේ. එතකොට නෝනා ඉද්දි අනිත් කෑලි ටික හිටියා කියලා අවුලක් උනේ නැද්ද? ශාන්ත ඒ කෑලි නෙමෙයි. වාහනේ අනියම් කොටස්. එතකොට පොලිසිය අනියම් කොටස් ටික අරන් යන්නේ නැතුව මොකටද වාහනේ අරන් ගියේ? යෝ ශාන්ත මට එපා වෙලා තියෙන්නේ බං. ඔබට නැව ගිලුනොත් බෑන්චු උන්නේ. කාගේ නැවද? ඒකෙන් වැඩක් නැහැ. ඔබට කියලා පොඩි වැඩක් තියනවා කරගන්න. ලොකු වැඩක් එහෙම නැද්ද? ඒක ලොකු වැඩක් තමයි. එහෙනම් පොඩි වැඩක් කිව්වේ? ඒක උඹ වගේ මිනිහෙකුට පොඩි වැඩක්. එතකොට මන්ත්‍රීතුමාට ඒක ලොකු වැඩක්ද? ලොකු හරි පොඩි හරි කියන එක අහපන්කෝ. රැස්වීමක් ලෑස්ති කරලා දෙන්න ඕන ගමේ ඉස්සර කතා කරන්න. ගමේ උන් ඉස්සර රැස්වීමක් තියලා? අම්මෝ මට ලැජ්ජාවේ බෑ. ඔබ මොකටද ඇඹරෙන්නේ? ඇඹරෙන්නේ කතා කරන්න. ඇඹරෙන්නේ මක්කටද? කතා කරන්න? මං වැඩිය කතා කරොත් නෝන් ඇඹරෙන්නේ. ඉන්නේ උන් කිව්වේ? රැස්වීමේ ඉන්න උන්. රැස්වීමේ උන් ඔබ ඉස්සර ඇඹරෙන්නේ? මං කතා කරද්දි ඉබේම ඇඹරෙනවනේ. ඔබ කතා කරන්නේ මොකටද? රැස්වීමක් ලෑස්ති කරලා දෙන්න කිව්වේ. අයියෝ ශාන්ත. ඔබද මන්ත්‍රී? මමද මන්ත්‍රී? මං තමයි ශාන්ත. මන්ත්‍රී තමයි මන්ත්‍රී. මේ අපබ්‍රංශ මට තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නෑ. තේ බොණ්ඩ විතරයිනේ පුළුවන්. ඔබ කතා කරන්නවත් තේ බොණ්ඩවත් මොකවත්ම කරන්න ඕනේ නැහැ. මට මේ රැස්වීමේ කටයුතු ටික ලෑස්ති කරලා දීපන්. අටුම කුඩුම ටික මන් දෙන්නම්. අටුම කුටුමේවත් එපා. කැඩිච්චේවත් එපා. උඩු වෙච්ච ඒවාවත් කැඩිච්ච ඒවාවත් මම දෙන්නේ නැහැ. මම දෙන්නේ හොඳ වයින් ඒවා. හොඳ වයින්? අප්පා. සැරට තිබ්බනම් හොඳයි. මම ඔබට දෙන්නනවා වයින්. මොනවාද මල්ලි ඔය ෆෝන් එකේ තියෙන්නේ මොකුත් නෑ සර්. මේක ස්ට්‍රක් වෙනවනේ ඕකේ කැපැසිටි නෑ සර්. ඒකනේ මේවා ක්ලීන් කරන්න සමත් ක්ලීන් ශ්‍රී ලංකා. අනියන් සම්බන්ධතාවයක් එහෙම තියෙනවද ලාවත. ක්ලීන් ශ්‍රී ලංකා. අප්පා අර ඩයල් එක නේද මේ? අඩේ ඕනේ මතකනේ ඕකගෙන් ගිය පාර ලයිසන් එක ගෙනාලා පච වුණා. හැබැයි මේ පාර නම් ඕකගේ ලයිසන් ඉන්ෂුරන්ස් ගැන අහන්න නැතුව වෙන මොන හරි අහමු. අනියම් සම්බන්ධතාවයක් එහෙම තියනවද? මට නම් නෑ සර්. හැබැයි මගේ කෙල්ලට නම් තියෙනවා. ඇයි සර්? අපි ක්ලීන් ශ්‍රී ලංකානේ. ඒ නිසා මේ වගේ දේවල් වෙන්න බෑ. මම නම් ක්ලීන්. හැබැයි මගේ කෙල්ල නම් ක්ලීන් නෑ. ඈ ශාන්ත මගේ කිසි අවුලක් නෑ. ඔයා කැමති මොකටද? ඒක කියන්න. මං ඕවට බාධා කරන්න යන්නේ නෑනේ. මේක විහිළුවක් නෙවෙයි. මට හැම දෙයකටම සල්ලි ඕනේ. ලව් වගේ නෙවෙයි. ඒ කිව්වේ? සල්ලි, ක්‍රීම්, සල්ලි, ඇඳුම්, සල්ලි, iPhone, සල්ලි, ඇඳුම්, iPhone, සල්ලි, සල්ලි, සල්ලි. මොනවද මල්ලි කල්පනා කරන්නේ? මම ක්ලීන් වුණ පළියට මගේ කෙල්ල ක්ලීන් නෑ. මගේ කෙල්ල ක්ලීන් වුණා නම් මෙයා බැඳපු එකෙක් එක්ක ක්ලීන් නැති වැඩ කරන්නේ නෑ. එයාත් ක්ලීන් නෑ කියලා මමත් ක්ලීන් නෑ කියලා කියන්න බෑ. ඒ වගේම මගේ කෙල්ල සෙට් වෙලා ඉන්න මිනිහත් ක්ලීන් නෑ. මොකද එයා බැඳපු මිනිහෙක්.
එහෙම කියලා බැඳපු මිනිහාගේ නෝනා ක්ලීන් නැහැ කියලා කියන්නත් බෑ. එයාගේ නෝනා ක්ලීන් වුණ පළියට එයාගේ මහත්තයා ක්ලීන් වෙලත් නැහැ. එහෙම මේ මිනිස්සුත් ක්ලීන් වෙලා තිබ්බනම් මගේ කෙල්ල එක අනියම් සම්බන්ධතාවයක් තියාගන්නෙත් නැහැ. එතකොට එයාලා දෙන්න ක්ලීන් නැති වුණාට මම ක්ලීන් නැහැ කියලා කියන්නත් බෑ. මොකද මම ක්ලීන්. මොකක් ඒකට තියෙන සල්ලි පිස්සු නිසා සල්ලි තියෙන බැඳපු එකෙක් එක්ක සෙට් වුණා. ඕක ඉතින් කෙලින් කියන්න බයි වැල්වට අරන් කියන්න තු එහෙනම් අර බැඳුම් මිනිස්සයා දැන් සල්ලි වලින් වැඩක් ගන්නවා ඇතිනේ. මාසෙට සර්විස් 2-3ක් විතර කරනවා ඇතිනේ. මගේ ඔය දාලා ගිය කෙල්ලත් හරියට බස් එකේ බෙල් එක වගේ. මොකද මල්ලි එහෙම කිව්වේ? මොකද ගහන්නත් නවත්තනවා. නවත්තන්න ඕන වුණාමත් ගහනවා. ඒනාලා බලන් යද්දි මුගේ කෙල්ලට හින විතරනේ ගහලානේ. සල්ලි පස්සේ දුවන ගෑනුත් බැඳීම් වල වටිනාකමක් දන්නේ නැහැ. ඒකත් හරියට අත්ෙන් අත්තර පනින රිලව් වගේ. ඒ පනින රිලවුන්ටත් ඉනිමම් බදින උනුත් තින්නේ ආසාව ඇති වෙනකන් විතරයි. ඕක තේරෙද්දී ගෑනු හොට ඇනිලා බිම වැටිලා. මෙහෙටෙන්න ඇයිස මොනාද ඔය මූණේ ගාලා තියෙන්නේ? මේකප් ටිකක් ඔය අමතර මගුල් නම් මූණේ ගාන්න බෑ. පාටි එක්කට යන්න හැදුවේ ඒකයි මේකප් ටිකක් ගාන් ඉන්නේ. මේක ක්ලීන් ශ්‍රී ලංකා. ගිහිල්ලා මූණ හොදන් එන්න. Few moments later. සර් ඔව් කියන්න නංගි. සර් මේකප් ටික ක්ලීන් කරන් එන්න කිව්වේ. මං කිව්වේ ඔයාට නෙවෙයි අර සුදු නංගිටනේ. ඒ මං තමයි. ඈ යකෝ දුවපන්.